අයිබෝන් සියලුම දෙනාට අද අපි කොරියානු භාෂා දේශකවරුන්ගේ සංගමයේ හැටියට 2023 සිසුන්ගේ ප්‍රශ්න ආරම්භය විදේශ සේවා නීති කාර්යාංශයට ආවා. ඉතින් අපි ආවේ ඇත්තටම මේ 2023 සිසුන්ගේ ප්‍රශ්නය ගැන කතා කරන්න විතරක් නෙවෙයි. අපිට තව ගොඩක් ප්‍රශ්න තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් අපි මේ ප්‍රශ්නේ කතා කරලා ඒ ළමයින්ට වෙබ් දීර්ඝ කිරීමක් අපි ඉල්ලා සිටියා. ඉතින් මේ ගැන විදේශ සේවා නීති කාර්යාංශය HRD කුරියා ආයතනයේ දැනුවත් කිරීම කරලා අනාගතයේදී ඔයාලට ඒ ගැන අප්ඩේට් එකක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයේ තව පවතින අලුත් වෙන්න ඕන දේවල් මොනවද අලුතෙන් වෙන්න ඕනේ හැමදේම අපි අද කතා කරා. ඉතින් මේකෙදී මේ විෂය 2023 ඉන්න ළමයින්ට විතරක් නෙමෙයි එතනින් එහාට ඉන්න ළමයින්ටත් ඒට අමතරව ගුරුවරුන්ටත් ලොකු ප්‍රයෝජනයක් වෙන යෝජනා මාලාවක් අද අපි ගුරු සංගමයේ හැටියට ඉදිරිපත් කරා. ඔව් අපි අද ඒ වගේම ගෑනු ළමයි සම්බන්ධයෙන් ගෑනු ළමයිට සේවා ගිවිසුම් නොලැබීම සම්බන්ධවත් ඒ සම්බන්ධවත් එතකොට ක්ෂේත්‍රයේ බිඳවැටීම සම්බන්ධ විශේෂයෙන්ම ගුරුවරුන්ට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එතකොට අපි ඒ සම්බන්ධව යෝජනා කිහිපයක් මේ ඉදිරියෙන් කරා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඒවට සුබවාදී උත්තරයක් අපිට ලැබෙයි කියලා ඉදිරියේදී. ඒ වගේම අපි ප්‍රමුඛත්වය දුන්නේ විශේෂයෙන්ම 2023 වෙබ් එකේ ඉන්න දරුවන්ගේ ගැටළු වලට තමයි අපි මෙතෙන්දී ප්‍රමුඛත්වය දීලා කතා කරේ. ඉතින් ඒ සම්බන්ධව අපි ටිකක් වැඩිපුර දීර්ඝව කතා කරා. ඉතින් ඒගොල්ලෝ අපිට සුබවාදී උත්තරයක් දෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ අපිට ඉතා ඉක්මනින්ම ඒ සම්බන්ධව ඒගොල්ලන්ගේ ආන්සර් එක දෙන්නම් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. මෙස්ස. ඔව් ඉතින් අපි අද සමූහයක් විදිහට ඇවිල්ලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලය හම්බුණා. ඉතින් ඒ හම්බුවීමේදී අපේ මූලික කාරණා වුණේ 2023 එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්න ගොඩක් අයගේ රැකියා ගිවිසුම් අඩුවීම සහ අර ජොබ් මැචින් කියන එක. කියන්නේ ඔයාලා දන්න මෙඩියක් එනවා කියලා එහෙමත් නැති ගොඩාක් අය ඉන්නවා කියලා. ඉතින් ඒ අය වෙනුවෙන් අපිට පුළුවන් විදියට මොකක්ද කරන්න පුළුවන් කියන අපේ පැත්තේ ඉල්ලීම් ටික අපි සභාපතිතුමාට යොමු කරා. සභාපතිතුමාගේ සුබවාදීව එතුමා ඒක බාරගත්තා. සහ මේක දැන් සභාපතිතුමාගේ පැත්තෙන් අපිට කියපු දේවල් ටිකකුත් තියෙනවා. මේ process එක කොහොමද improve කරන්නේ? එතකොට එයාලා ඒ කියන්නේ delegation එකක් යනවා කියලා කියනවා ලබන අවුරුද්දේ කොරියාවට. කියලා මේ ප්‍රශ්න ගැන කතා කරලා කොහොමද මේක අපිට ඒ කියන්නේ සුබවාදී පැත්තට හරවගන්නේ කියන එක තමයි ගොඩක් කතා කරේ. ඉතින් මීට අමතරව මේ 23 ඉඳන් ඊළඟට 24 අවුරුද්ද ගත්ත විශේෂයෙන්ම සේවා අංශය, නැවතැනීම් අංශය, ඉදිකිරීම් අංශය, ඊළඟට විශේෂයෙන්ම ඔය රීඑන්ට්‍රි යන ළමයින් ස්පෙෂල් එක්සෑම් මේ හැමෝම ගැනම අපේ යෝජනා පත්‍රයේ එක එක ඉල්ලීම් තියෙනවා අපි ඉල්ලපු. ඒ හැම දෙනා ගැනම අපි කතා කරා. අපිට ගුරුවරුන් විදියට අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ හැම දෙනාටම අවශ්‍ය ඉල්ලීම් අපි බාර දීලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ සම්බන්ධයෙන් මොනවාද ගන්න ක්‍රියාමාර්ග කියන එක අපිව දැනුවත් කරනවා කියලා කියනවා. අපිට පුළුවන් විදියට සංගමයක් විදියට ගුරුවරු විදියට අපි ඔයාලව දැනුවත් කරන්න. ඉතින් ඔයාලගෙනුත් අපි පුංචි ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි දැන් ඔයාලගෙන් සපෝට් එකක් අපිට ඕන. මොකද මේ ක්‍රමවේද කියන එක අපිට හදන්න පුළුවන්. ඔයාලගේ සපෝට් එකත් ඇතුළේ. ඒක ගුරුවරුන්ට විතරක්, නිලධාරීන්ට විතරක් එහෙම කරන්න බෑ. මේ හැමෝගෙම එකමුතුවක් විදියට ඕන මේක කරන්න. ඉතින් ඒ සඳහා අපි වාර කිහිපයකදී ඔයාලගේ ශිෂ්‍ය නියෝජිතයන් අපි හම්බ වුණා. ඉදිරියටත් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. සහ මේ ඉදිරියට මේ ශේෂ්ත්‍රයේ මේ වගේ දේවල් වීම අඩු කිරීම සඳහා නොවනවා කියලා කියන්න බෑ. ඕනම ශේෂ්ත්‍රයක ප්‍රශ්න තියෙන්න පුළුවන්. අවම කිරීම සඳහා අපේ පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි අරගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලගේ පැත්තෙත් පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තේරුම් ගැනීමක් අවශ්‍යයි. මොකක්ද මේ වෙන්නේ කියන එක. ඉතින් අපි ගුරුවරු විදියට අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය. ඒ කියන්නේ අපිට සහයෝගය දෙන්න පුළුවන් සමහර ලිමිට්ස් තියෙනවා. ඒ රාජතාන්ත්‍රික විදියට නිලධාරීන්ව හම්බෙලා අපිට මොකක්ද කරන්න පුළුවන් ඔෆිෂියලි කියන හැමදේම අපි ඔයාලත් එක්ක වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙන් පස්සේ මොනවාද ගන්න ක්‍රියාමාර්ග කියන එක විදේශීයක පැත්තෙන් අපිට දැනුවත් කරාට පස්සේ අපි ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් ඔයගේ ගොඩාක් කාරණා ඊට පස්සේ මේ ශාස්ත්‍රයේ නගා සිටවන්න ඒ කියන්නේ අපිට මොන වගේ දේවල්ද ස්කිල් වර්කර් කෙනෙක් කොරියාවට යවදී අවශ්‍ය වෙන ස්කිල් එක කොහොමද හදන්නේ, ට්‍රේනින් එක කොහොමද ඉම්ප්‍රූව් කරන්නේ. ඊට අමතරව ඇත්තටම E9 වීසා එකකට එහා ගිහිල්ලා ඔයාලා දන්න වෘත්තීමය සේවකින් කොරියාවට යවන්න ප්‍රවණතාවයක් ඉස්සරහට එනවා. ඉතින් ඒව කොහොමද වැඩි දියුණු කරන්නේ හැමදේම අපි අද සාකච්ඡා කරා. ඉතින් මේ අපි ඉස්සරහට අපිට ඒ සම්බන්ධව අප්ඩේට්ස් එන විදියට ඔයාලව දැනුවත් කරන්න.
ඒ වගේම අපි අද දවසේදී විශේෂයෙන්ම කතා කරා කොරියාවේ යම් ප්‍රී ඩිපාර්චර් ට්‍රේනින් එක සම්බන්ධයෙන්. ප්‍රී ඩිපාර්චර් ට්‍රේනින් එකේදී මොනවද වෙනස් විය යුතු දේවල්, ඒ වගේම කොරියානු භාෂාව එතනදී කොයි විදිහට මොන වගේ මට්ටමකට අපි ස්කිල් එක අපේ කොරියන් ලැන්ග්වේජ් එක හදනවද කියන එක සම්බන්ධයෙන් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් ඒකට අදාළව මේ විෂය භාරව කටයුතු කරන කළමනාකරුතුමාත් අපිට සම්බන්ධ වෙලා ඇත්තටම එතුමාත් ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් අපේ අදහසුත් අරගෙන එතකොට තව ඉස්සරහට කොයි විදිහටද අපි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පෙර විගමනික පුහුණුව කියන එක වෙනස් වෙ යුත්තේ සහ ඒ දේවල් කොහොමද හැදෙන්නේ කියන එක ගැනත් අපේ අදහසුත් අපි දුන්නා. ඒතරම එතුමන්ලාගේ දැනට ක්‍රියාත්මක වෙන දේවල් සහ එතුමන්ලා දැන් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධව අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීම සහ කොරියානු රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් තියෙන ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම ගැන එතනදී පැහැදිලිව කතා වුණා. මොකද වෙන රාජ්‍යයන් වලින් කරන රාජ්‍ය මැදිහත් වීම සහ ඒ අනුග්‍රහය ලංකාව විදිහට අපේ රැකියා ප්‍රවර්ධනයට අපි යොදා ගන්නවද කියන එක එතනදී අපි මතු කරපු ගැටලුවක් වුණා. ඒ වගේම අපේ ගුරුවරුත් ඒ සම්බන්ධව දීර්ඝව සාකච්ඡා කරගන්න පස්සේ එතුමලත් ඒ දේවල් වලට සාවධානව එහුම්කන් දීලා එකඟතාවයේ පළ කරා. ඇත්තටම ඉදිරියේදී යම් ආකාරයේ හොඳ රැකියා ප්‍රවර්ධන කටයුතු මේ සමගම දියත් කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි 2026-27 වර්ෂයේදී කොරියාවෙන් E9 වගේම E7 කියන කැටගරි එක, ඒ වගේම E8 තව විවිධාකාර E10 නැවතනින් කර්මාන්තය වගේ නොයෙකුත් විෂය පතයන් ඔස්සේ තව වීසාවන් ලංකාවට ලැබෙන. ඒ නිසා බොහොම සුබවාදී බලාපොරොත්තුවක් එක්ක තමයි අද අපි මෙතනින් එන්න හදන්නේ එළියට. ඉතින් ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න මේ ගමන. මොකද අපිට තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මෙතන ඉන්න කිහිප දෙනෙක් වගේම අපේ එළිය විශාල පිරිසක් ඉන්නවා. ගුරුවරු, අපේ ශිෂ්‍යයෝ, අපේ උපදේශකයෝ, කොරියාවේ ඉන්න සියලුම දෙනා අපිත් එක්ක උදව් කරන්න. මොකද මේක ඔබ සියලු දෙනාවත් එක්ක යන ගමනක්. මේක අපි නියෝජිතව විදිහට මෙතනට ආවට අපි ඔබ සැවොමම නියෝජනය කරමින් තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසා කිසිම විදිහකින් අපි අපේ පෞද්ගලික අරමුණක් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ දේවල් ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපි අපේ පෞද්ගලික ධනය, ශ්‍රමය, කාලය හැමදේම වැය කරගෙන මේ ශාස්ත්‍රයේ උන්නතිය, ශාස්ත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහ අපි හැමෝගෙම සුභසිද්ධිය ගන්නවා. ඒක නිසා බොහොමත්ම ස්තුතියි අත් සම්බන්ධ වෙච්ච සියලුම ගුරුවරුන්ට, ඒ වගේම අපිට වචනයෙන් හෝ උදව් කරපු සියලුම ගුරුවරුන්ට අපි විශේෂයෙන් ගරු කරන්න ඕනේ. අපේ පෙර සංගමයේ හිටපු අපේ ප්‍රවීණ ගුරුවරු අපිට නිරන්තර සහයෝගය දෙනවා, කතා බහ කරලා විස්තර කරනවා. විවේචන තියෙන්න පුළුවන්. විවේචන එක්ක අපි යන ගමන සාර්ථක වෙයි කියලා හිතනවා. මොකද විවේචන නැතුව අපිට ගමනක් යන්න බෑ. අපේ වුණත් වැරදි හදාගන්න අපිට කෙනෙක් පෙන්වන්න ඕන නිසා ඒක හරිය වෙනකක් වෙනවා. ඒක නිසා ඔබේ විවේචන තියෙනවා අපිට කෙලින් කියන්න, වටේ පිටේ දාන්න නැතුව. මොකද එතකොට අපිට ලේසි ඒ දේවල් හදාගෙන අපි තව ඉස්සරහට කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියන එක ගැන හරියට විශ්ලේෂණය කරගන්න. ඒක නිසා බොහොම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ වාණිජ්‍ය කාර්යාලයේ සභාපතිතුමා අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය අපිව සම්බන්ධ කරපු ලේකම්තුමිය, ඒ වගේම සඳරුවන් මහත්මිය ඇත්තටම මේ කාර්යය වෙන විශාල අපිට දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම අපේ අරුණ හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිතුමා විදේශ කටයුතු විදේශ රැකියා අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්නාට සහ ඉදිරියේදී අපි විශාල මෙහෙවරකින් මෙතනින් කරමුයි කියන පණිවිඩයක් ඔබ සියලු දෙනාට දෙන්න. බොහොම ස්තුතියි. ඔව් ඇත්තටම හැමදෙනාම පැහැදිලිව විස්තර කරා. ඉතින් මම කැමතියි මේ වෙලාවේ විශේෂයෙන්ම අද දවසේ අපිත් එක්ක තව සහභාගී වෙන්න ගුරුවරු පිරිසකුත් සිටියා. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඒ අතරදී මුලින්ම අපි ඇත්තටම විදේශ රැකියා, විදේශ කටයුතු අමාත්‍යතුමා මුණ ගැහෙන්න තමයි උත්සාහ කරන්නේ. එතනදී අපි මුලින්ම විදේශ රැකියා අමාත්‍යාංශයට තමයි අපි මුලින්ම යොමු වුණේ. එතන ලේකම්වරිය අතරම අපිට සහයෝගය දක්වලා ඇමතිතුමා හමු වෙන්න අපිට වෙනත් අවස්ථාවක් අද දිනේ එතුමන්ව හමු වෙන අවස්ථාවක් නැහැ. අපිට ඉදිරි දිනයකදී මුණ ගැහෙන අවස්ථාවක් සලසා දෙනවා කියලා ප්‍රකාශ කරමින් තමයි අපිව
ගරු විදේශ රැකියා හා සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා වෙතට අපිව යොමු කරා. එතනදී එතුමන්ගේ ලේකම්තුමත් අපිව සම්බන්ධ කරගෙන එතුමන් යෝජනා කරා මේ අවස්ථාවේදීම අපිට හොඳයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මෙතනදී කැඳවාගෙන අපි මේක සාමූහිකව සාකච්ඡාවකට යමුයි කියන දේ. ඉතින් ඒ අනුව සභාපතිතුමා සහ කොරියානු මානව සම්පත් අංශයේ නිලධාරීතුමන්ලා ඇතුළු සෑම සියලු දෙනාම අපේ සාකච්ඡාවත් එක්ක අර එක කලින් සැලසුම් කිරීමකින් තොරව ඉතාමත්ම කෙටි වෙලාවක් තුළදී සම්බන්ධ වුණා. ඉතාමත්ම හොඳ සහයෝගයක් අපිට දැක්වුවා. ඉතාමත්ම සාධනීය තත්වයකට අපිට මෙතනින් ඉස්සරහට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග හැමදෙනාටම පහසුවෙන් කටයුතු කරගන්න හැකි ආකාරයේ හොඳ යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කරා. ඒවට එතුමන්ලාගේ අතිශය අපිට කැමැත්ත උපකාරය ලබා දෙන බව ප්‍රකාශ වුණා. ඉතින් හවස වරුවට තමයි මුලින්ම මම හිතන්නේ දාගෙන තිබුණේ සභාපතිතුමා මුණ ගැසීම සඳහා හවස 4:30ට අපිට දර්ශන මහත්මයා අරගෙන දීලා තිබුණා අපොයින්ට්මන්ට් එක. නමුත් මේක අහමු ලෙස අපිට මේ අවස්ථාවට යොමු වෙන්න සිද්ධ වුණා. ඉතින් හවස අපිත් එක්ක සම්බන්ධ වෙන්න හිටපු ගුරුවරුන් හැම දෙනාටමත් අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට අපිත් එක්ක සම්බන්ධ වීමට සූදානමින් සිටීම පිළිබඳව. ඉතින් ඒ වගේම හැමෝටම ආරාධනා කරනවා අපේ සිසු දරුවන්ට සහ අපේ සියලුම සහෝදර ගුරුවරුන්ට ඉතාමත්ම හොඳ අවස්ථාවකට අපිට ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. ඉස්සරහට අපේ ශාස්ත්‍රය රැකගැනීමෙන් දරුවන්ට වැඩි විවිසුම් අවස්ථා ලබා ගැනීම සඳහා කටයුතු කරන්න ඕන ආකාරය පිළිබඳව යෝජනා මාලාවක්ම අපි ඉදිරිපත් කරා. හැම පැත්තක්ම ආවරණය වෙන පරිදි. ඉතින් ඒ නිසා හැම දිනාටම ආරාධනා කරනවා විශ්වාසවන්තව අපි සමග සම්බන්ධ වෙන්න. ඒකත් එක්ක මට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මොකද අපි මේ සංගමයේ පටන් අරගෙන වැඩි කාලයක් නෑ. බොහෝම පොඩි කාලයක් තමයි එන්නේ. අපි හදිස්සියෙම තමයි මේ සංගමයේ පටන් ගත්තේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා කලිනුත් මේ විදිහේ සංගමයක් තිබුණා. ඒ සංගමයේ තුලින් වැඩ කිහිපයක් වෙන්න ඇති. ඉතින් මේ ඒකේ ඉන්න ප්‍රවීණ ගුරුවරයෝත් ඇත්තටම අපිට මේ වැඩේට සහයෝගය දක්වන්න මට ලිඛිතව දන්වලා තිබුණා. ඉතින් නමුත් ගොඩාක් මේක සමහර දෙනෙක් ඉන්නවා කඩාකප්පල්කාරී විදිහට අපිට වැඩක් කරන්න ඉඩ දෙන්නේ නැතුව යම් සෝෂල් මීඩියා වල මඩ ගහමින් අපිව අධෛර්යයට පත් කරන්න හදනවා. ඉතින් ඒක නිසා නමුත් අපි දෙයක් බාරගත්තේ කරන්න පුළුවන් නිසා මොනවා හරි දෙයක් අපේ පැත්තෙන් වෙන්න දෙයක් තියෙනවා නම් ළමයි වෙනුවෙන් සහ ක්ෂේත්‍රය වෙනුවෙන්. අපි ළමයි වෙනුවෙන් විතරක් නෙමෙයි ක්ෂේත්‍රය වෙනුවෙනුත් අපි කතා කරන දේවල් ගොඩාක් ගැටලු තියෙනවා ගුරුවරු හැටියට. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිය සංගමයක් හදිසියෙම හරි පිහිටුවා ගත්තේ. ඉතින් ඒකෙන් අපිට වැඩක් කරන්න යනකොට ගොඩාක් දෙනා අපිට චෝදනා කරනවා, මඩ ගහනවා. ඉතින් මේ දක්වා අපි කිසිම ගුරුවරයෙක්ගෙන් ක්ෂේත්‍රයටවත් කිසිම දරුවෙකුටවත් අවඩක් වෙලා නැහැ කියන එක මේ අපෙන් ඉගෙනගත්තු දරුවෝ දන්නවා. ඉතින් අපි ළඟේ ආශ්‍රය කරපු අය දන්නවා. නමුත් අපිට කීප දෙනෙක් ඉන්නවා මේ වැඩේ කරගන්න සාර්ථකව ඉඩ දෙන්නේ නැති. නමුත් අපි කිසිම කෙනෙක්ගෙන් අධෛර්යයටපත් වෙන්නේ නැහැ. අපි යමක් බාරගත්තේ ඇත්තටම අර කියනවා වගේ කටින් බයිලා ගහන්න නෙමෙයි. අපි උත්සාහයක් දරනවා. අපි දන්නේ නැහැ මේකට කොයි විදිහේ ප්‍රතිචාරයක් හම්බ වෙයිද නැද්ද කියන එක. මොකද මෙතන ගුරුවරු හැටියට විතරක් තනියෙන් එකතු වෙලා දෙයක් කරන්න බෑ. මොකද මේකට සම්බන්ධයි චාඩියක විදේශ සේවාවක ඒතර කොරියාව. එතකොට මේ හැමෝම එක රාජතාන්ත්‍රික ප්‍රශ්නයනේ. එතකොට මේකට පිළිතුරු දෙද්දී ගුරුවරුන්ට විතරක් එකතු වෙලා දෙයක් කරන්න බෑ. නමුත් අපි අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරලා තියෙනවා. ඉතින් මේ ගමනේදී අපිට සෑහෙන්න විවේචන තියෙනවා, මඩ ගහනවා සමහරු. අපි මේක පටන් අරගෙන සතියක්වත් නැහැ. නමුත් මේ සතියක කාලය තුල අපි මෙච්චර කාර්යයක් කරාට ඒ ඇගීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම ඉල්ලනවා ආදරෙන් අපිට යමක් කරද්දී අර මඩ ගහන්න නැතුව පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න අපි මොනවද කරන්න කියන එක. ඉතින් ඒක නිසා නමුත් අපි අධෛර්යයටපත් වෙන්නේ නැහැ. නමුත් අර විශේෂයෙන්ම කියන්න ඕනේ ඒ වගේ දේවල් කරන්න එපා කියලා වැඩක් පටන් ගනිද්දි. මොකද අපි මේ දේවල් කරන්නේ හැමෝම වෙන. අපේ පෞද්ගලික අරමුණු නැහැ. එක එක්කෙනාට පෞද්ගලික අරමුණු උදෙසා අපි මේ දේවල් කරනවා නෙවෙයි. මොකද අපි මේවෙන් ලාභ ප්‍රයෝජන බලාගෙන නැහැ. මොකද අපි අපේ පෞද්ගලික වියදම් දරාගෙන තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අපි සෑහෙන දේවල් කැප කරලා තමයි මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි යම් දෙයක් කරද්දී අපි ඉල්ලනවා ආදරෙන් ඒවට අකුල් හෙලන්නේ නැතුව අපිත් එක්ක පුළුවන් තරම් සහයෝගයෙන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න දරුවෝ වෙනුවෙන් රට වෙනුවෙන් එක්ක එකතු වෙලා සහයෝගයෙන් මේ ගමන යන්න අපිට ඕගොල්ලන්ගේ ශක්තිය ඒ වගේම සහයෝගය ලබා දෙන්න කියලා. ස්තුතියි.